හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට හුඟ කාලෙකින් ලස්සන බ්ලොග් එකක් අරගෙන මම ආවා ඔයාලා ළඟට. ඔයාලත් ජපන් ඉන්න කෙනෙක් නම් මේ ලස්සන ප්ලේස් එකට ගිහිල්ලා ඕගොල්ලොත් බලන්නකෝ. ඇත්තටම මාරම ලස්සන ප්ලේස් එකක්. බලමුද ඒ ලස්සන ප්ලේස් එක මොකක්ද කියලා? ඒ ලස්සන ප්ලේස් එක තමයි ෂෝවා කිනෙන් පාක් කියන්නේ. මම මේ ලස්සන ගමන ගියේ මගේ හොඳම යාළුවෙක් එක්ක. අපි බලමුද ඒ ගමන කොහොමද කියලා. ඉතින් මේ ගමන අපි ගියේ ට්‍රේන් වල. ට්‍රේන් එකේ ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා ඊට පස්සේ ටික දුරක් පයින් යන්න තියෙනවා. බලන්නකෝ මේ පරිසරයේ සුන්දරත්වය කොහොමද කියලා. අපි බලමු මේ ෂෝවා කිනින් පාක් එක කියන්නේ මොකක්ද කියලා. ෂෝවා කිනින් උද්‍යානය කියන්නේ ටෝකියෝ තචිකවා අකිෂිමයි පිහිටි විශාලතම ජාතික වනෝද්‍යානයක්. ඉතින් එය බයිසිකල් පැදීම, බෝට්ටු පැදීම, විවිධ ඍතුමය මල්කෙත් ගවේෂණය කිරීම වැනි විවිධ ක්‍රියාකාරකම් වලින් සමන්විතයි. අපි මේ පාක් එකට යනකොට ටිකට් අරගෙන තමයි ඇතුල් වෙන්න ඕන. ටිකට් එකක් වෙන්නේ 450ත් 500ත් අතර. සුළු මුදලක් තමයි වෙන්නේ. ෂෝවා කිනින් උද්‍යානය කලින් එක්සත් ජනපද හමුදා කඳවුරක් වුණා. ඉතින් 1983 දී ෂෝවා අධිරාජ්‍ය විසින් මෙය විවෘත කරන ලබන බවට සඳහන් වෙනවා. මේ උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටයාර් 180ක් පුරා පැතිරී ඇති අතර ජල කලාපය, වනාන්තර කලාපය සහ විවෘත කලාපය ඇතුළු විවිධ කලාප වලින් සමන්විත වෙනවා. ඉතින් සරත් කාලයේදී පරිසරයේ සුන්දරත්වය මවාපාන එකම එක දෙයක් තමයි මේ ගින්කෝ ගස් කියලා කියන්නේ. ඉතින් යාළුවනේ බලන්නකෝ කහපාට ලෝකයක් මවන හැටි කොච්චර ලස්සනද කියලා. ඔයාට මොනවද කියන්න තියෙන්නේ මේ ගස් දැක්කම? ගස් දැක්කම ෆස්ට් ලයින් තමයි මේ විදිහට කොලියස් කලර් වෙලා තියෙනවා දැක්කේ. ලාවට දැක්කට අර පිච්චර ගොඩක් තියෙනවා දැක්කේ. අත් තමයි. ලස්සනයි දේශෝ. ලස්සනයි දේශෝ. Let's take off, set and shrink. Memories blur faster than you think. A moment forever, that's just a blink. And this life takes time. We sink or swim. Chocolate summers, plastic years. Let's take off, set and shrink. Memories blur faster than you think. A moment forever, that's just a blink. And this life takes time. We sink or swim. Chocolate summers, plastic years. Let's take off, set and shrink. Memories blur faster than you think. A moment forever, that's just a blink. And this life takes. ඉතින් ඍතුවල සුන්දරත්වය අතින් බැලුවොත් වසන්ත කාලයේදී ටියුලිප් සහ පොපි මල් වලින්ද, ගිම්හාන කාලයේදී සූර්යකාන්ත මල් වලින්ද, සරත් ඍතුවේදී කොස්මොස් සහ ගින්කෝ ගස් වලින්ද අවුරුද්ද පුරාවටම
ඍතුවල වෙනස් වීම සමග පරිසරයේ සුන්දරත්වය විදහා දක්වීමට මෙම උද්‍යානය සමත් වෙනවා. ෂෝවා කිනෙන් පාක් එක කියන්නේ කොච්චර ලස්සන උද්‍යානයක්ද කියලා ඕගොල්ලොන්ට පේනවද ඉතින්? අපි දෙන්න මාර විදිහට සතුටු වුණා. ඕගොල්ලොන්ට පේනව ඇතිනේ අපි දෙන්නගේ තියෙන සතුට. මාරම සතුටු දවසක් ළමයි. හරිම ලස්සනට ගෙවිලා ගියා. ඔයාලත් මේ වගේ නිදහසේ ඉන්න, නිදහසේ කතා කරන්න, ඕගොල්ලොන්ගේ ආදරණීයන් එක්ක ගිහිල්ලා එන්න. ඇත්තටම හරීම නිදහස් තැනක් ළමයි. ඉතින් ළමයි රටකට ආපුවහම අපි වැඩට යනවා, එනවා, කනවා, බොනවා, නිදා ගන්නවා, තමන්ගේ වැඩ ටික කරගන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්නේ නැහනේ. ඉතින් නිවාඩු දවසක මේ වගේ ලස්සන තැනකට ගිහිල්ලා අපේ මනස නිදහස් කරගන්න එක හොඳයි ළමයි. ඉතින් මම හිතනවා ෂෝවා කිනෙන් පාක් එකට ඕගොල්ලොත් ගියා වගේ හැඟීමක් දැනෙනවා ඇති කියලා. මගේ වීඩියෝස් වලින් ඕගොල්ලොන් ඇත්තටම සතුටක් ලැබුවා නම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. බයිසිකල් පැදීම සඳහා කිලෝමීටර 11ක් පමණ දිග බයිසිකල් මංතීරුවක් ඇති අතර බයිසිකල් කුලියට ගැනීම සඳහාද මෙම උද්‍යානයේම පහසුකම් සලසා දී තිබෙනවා. ජල කලාපයේ බෝට්ටු සවාරි යාමටද ඔබට අවස්ථාවක් හිමිවනු ඇත. බාබකියු සඳහාද මෙහි කොටසක් වෙන් කර තියෙනවා. ඉතින් ඒ කාලෙට ඕගොල්ලන්ට බාබකියු දාන්න ඕන නම් මේ ෂෝවා කිනෙන් පාක් එකට යන්න පුළුවන්. මේ ෂෝවා කිනෙන් උද්‍යානයේ ක්‍රීඩා උපකරණ සහිත ළමා වනාන්තරයක්ද තියෙනවා. ගිම්හාන කාලයේදී ජල ක්‍රීඩා ප්‍රදේශයක්ද මෙහි ඇතුළත් වෙනවා. මේ ෂෝවා කිනෙන් පාක් එකට ඕගොල්ලොන් ගිහින් බලන්න. මොනතරම් ලස්සනයිද, මොනතරම් සුන්දරයිද ඒ පරිසරය අපිට ඇහෙන් දකින්නට ලැබෙනකොට මොනතරම් හිතට සහනයක්, සැනසීමක් ලැබෙනවද කියලා ඕගොල්ලෝ ගිහිල්ලාම බලන්න. ජපානය කියන්නේ ඍතුමය වෙනස් වීම අතරින් ගත්තහම හරීම ලස්සන රටක්. ඉතින් මේ සිහින දේශයට හැමෝටම එන්න වාසනාව තියෙන්නෙත් නෑ ඉතින්. ඉතින් ඒ වාසනාව මට ලැබීම ගැන මම හරීම සතුටු වෙනවා. මීට අවුරුදු 4 හමාරකට විතර කලින් මම මේ හීනේ දැක්කා.
ජපාන් එන්න ඕනෙමයි කියන සිහිනය. ඉතින් ඒ වගේම අද ඒ හීනය හැබෑවෙලා අවුරුදු 3කුත් මාස ගාණක් ගෙවිලා ගින් තියෙනවා. ඉතින් මගේ හීනය හැබෑ වුණා වගේම ඕගොල්ලොන්ගේ හීනත් හැබෑවෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ළමයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. බයි බයි. සයෝනරා. Bye bye.